පැහැදිලිවම කිව්වා මේ නිදහස් සෞඛ්‍යයට පනපවීම තුළදී බලන්න ඕන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ මානව සම්පතේ ගැටලු, ඖෂධ හිඟය හා සම්බන්ධ ගැටලු සහ මේ රෝගී සත්කාර සේවාව කෙරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් වල ගැටලු. මේ ප්‍රධාන කාණ්ඩ තුනක් තමයි මූලික වශයෙන් අපිට විසඳ ගන්න ඕන ප්‍රශ්න ගණනාවක්ම මේ කාණ්ඩ තුන ඇතුළේ තමයි තියෙන්නේ. එතකොට මේ ගැටලු තුනම මේ ගැටලු තුන සඳහාම විසඳුම් නිසියාකාරව හම්බෙන්න ඕන. මේ නිදහස් සෞඛ්‍ය මේ වැටෙන්න යන මේ තර්ජනයෙන් මේ වැටෙන්න යන ප්‍රපාතේ නැත්නම් මුහුණ දෙන්න යන මේ ගැටලුවෙන් බේර ගන්න. අපි දකිනවා මේ වෙනකොට මේ නිදහස් සෞඛ්‍ය සේවාව ගැටලුකාරී තත්වයකට මුහුණලා දෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් මේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රධාන මේ මානව සම්පතේ දැඩි හිඟේ නිසා. මේකට හොඳම උදාහරණයක් තමයි මේ වෛද්‍යවරුන්ගේ හිඟේ සම්බන්ධව මේ පසුගිය දිනවලදී මේ උඩුවෙල දිසාරෝහලේ ඇතිවලා තිබෙන තත්ත්වය. මේ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන තවත් එක් දිසාරෝහලක් කියන්නේ මහනුවර දිස්ත්‍රික්කය ඇතුලේ ගමේ ජනතාවට බලපාන ගමේ ජනතාවගේ සෞඛ්‍ය සඳහා කටයුතු කරන දිවාරය බලන්නේ නැතුව වෙහෙස වෙලා කටයුතු කරන වෛද්‍යවරු ඉන්න මේ දිසාරෝහලක මේ ඇතිවලා තියෙන තත්ත්වය. මොකද්ද ඇතිවලා තියෙන තත්ත්වය? අපි හැමෝම මාධ්‍ය එක්ක දකින්න නැති මේ රෝහලේ ඉන්න වෛද්‍යවරු දැන් වැඩ කරන්න වෛද්‍යවරු නැති වෙන තත්ත්වයට ගිහිලා තියෙනවා. වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රමාණයෙන් භාගයක්වත් ඒ රෝහලට යම් අවස්ථාවක තියාගන්න බැරි වෙලා තියෙනවා. වෛද්‍යවරු 6ක් විතර ඉන්න ඕන තැනක සාමාන්‍යයෙන් ඒ වගේ තැනක දල වශයෙන් වෛද්‍යවරු 6ක්වත් ඉන්න ඕන. නමුත් ඉන්නේ වෛද්‍යවරු එක වෙලාවකට ගත්තොත් දෙන්නයි. එහෙමත් නැත්නම් 3 දෙනයි. දැන් මෙතනදී අසනීපයක් හැදුනොත් වෛද්‍යවරයෙක්ට දෙන්නෙට වැඩ කරගන්න වෛද්‍යවරයෙක් නැහැ. සමහර වෛද්‍යවරයෙක් දැන් මේ ප්‍රාදේශීය රෝහල නෙමෙයි අනිත් රෝහල වෙන්න පුළුවන්. සමහර වෛද්‍යවරු පැය 24කට වඩා එක දිගට වැඩ කරනවා. ඒ කියන්නේ නමුත් ඔවුන්ට ගෙවීමක් සිදු කරන්නේ ඒකෙන් 3න් 1කටත් වඩා අඩු ප්‍රමාණයක්. අපි උදාහරණයක් විදිහට හිතුවොත් පැය අපි හිතමුකෝ 32ක් විතර වැඩ කරාට පස්සේ ගෙවන්නේ පැය 10කට විතර. ඕක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතනදී දැන් වෛද්‍යරුන්ටත් නිවාඩුවක් ඕන. වෛද්‍යරු කියන්නේ මිනිස්සු. වෛද්‍යරු කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන සියල්ලම රෝහලට කැප කරන්න බෑ. තමන්ට ළමයි ඉන්නවා, තමන්ට පවුලක් ඉන්නවා, තමන්ට තමන්ගේ හිත මිත්‍රයෝ ඉන්නවා, තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු වෙනවා. ඒත් මේවා කරගන්නත් ඕනේ. දැන් අපි හිතමුකෝ 6 දෙනෙක් අවශ්‍ය රෝහලේ වෛද්‍යරු දෙන්නෙක් ගෙන්න රාජකාරී කරන්න වෙලා තියෙන්නේ. පැය 24 ගානේ සමහරවිට පැය 32 ගාන විතර එක වෛද්‍යවරයෙක් වැඩ කරන්න ඕනේ. දවසක් කර දවසක් හැම වෛද්‍යවරයම රාත්‍රී සේවාවේ යෙදෙන්න ඕනේ. එහෙමත් නැත්නම් කැඳවීම් සේවාවේ යෙදෙන්න ඕනේ. ඉතින් මේ தත්ත්වය දිගින් දිගටම කරගෙන යන්න පුළුවන් தත්ත්වයක් නෙමෙයි කියන එක තමයි අපි දිගින් දිගටම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට වෙනකන් අපි කියන්නේ. මොකද මේ උඩුවෙල රෝහලේ විතරක් නෙමෙයි මේ தත්ත්වය තියෙන්නේ. දැන් එහෙම වෛද්‍යවරු දෙන්නෙක් ඉන්න තැනක එක වෛද්‍යරයෙක් සමහරක් වෙලාට රෝගී තත්ත්වයක් ඇති වුණොත් තනි වෛද්‍යරයෙක් කොහොමද පැය 24ක් දවස් 7ක් එහෙම වැඩ කටයුතු කරගෙන යන්නේ? එහෙම කරන්න බෑ. මේ වෛද්‍යවරු කියන්නේ මිනිස්සු. අනිත් එක වෛද්‍ය වෘත්තිය කියන්නේ බොහොම මේ මානස එක්තැන් කරගෙන හරියාකාරව බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන රාජකාරියක්. එතන අනිත් තැන්වල වගේ අපි හිතමුකෝ ලියකියවිලි ගනුදෙනු වගේ මේ අපිට වැරදි ගොඩක් සිද්ධ වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. තාමත්ම සූක්ෂම විදිහට කරන්න ඕන රාජකාරියක්. එතකොට එහෙම රාජකාරියක් සාමාන්‍යයෙන් දවසකට පැය 6ක් උපරිම 8ක් කරන්න ඕන රාජකාරියක් පැය 32ක් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. නමුත් ඒ මට්ටමට ගිහිල්ලා තමයි දැන් මේ වෛද්‍යරුන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ. වෛද්‍යරු ඒහා සමාන ප්‍රමාණය සමහරලාට පැය 24කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා තමන්ගේ ගමේ රෝහල්වල. අපි දන්නේ මේ සම්බන්ධව මහජනතාව දැනුවත්ද? සෞඛ්‍ය අමාත්‍යාංශය නම් දැනුවත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බහුතරයක් දෙනා මේක දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඉතින් මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද වෛද්‍යරුන්ටත් වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔවුන්ට ඒ සීමාව පැනලා ගියාට පස්සේ ඔවුන් කරන්නේ මේ රැකියාව දමල ගහලා හරි වෙන රටකට හරි වෙන මොකක් හරි රැකියාවක් කරන්න හරි යන්නේ. ඒක තමයි සරල න්‍යාය. එතකොට අපි හිතමුකෝ මේ උඩුවෙල රෝහලේ විතරද මේ ප්‍රශ්නේ තියෙන්නේ? නෑ. මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඇතුළේ තියෙන තව රෝහල් 7කට වඩා වැඩි ප්‍රමාණයක් මේ තත්ත්වෙම තියෙනවා. එතකොට මේ විදිහට ඉතාමත්ම දරුණු ගැටලුකාරී තත්ත්වයක තමයි මේ වෛද්‍යරු දැඩි හිඟයක තමයි මේ වෙනකොට සෞඛ්‍ය සේවා පද්ධතියම දුවන්නේ. මේ මහනුවර දිස්ත්‍රික්කයේ විතරක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයක තත්ත්වෙමේ අපි දිගටම කියන්නේ. නමුත් තවදුරටත් ඒ දිස්ත්‍රික්කයේ ඒ රෝහල් වලටවත් තාම මේකට උත්තරයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් අපි මේ අටවැදෑරුම් යෝජනාවලිය ඇතුලේ වෛද්‍යවරු ලංකාවේ රඳව ගන්න, විශේෂඥ වෛද්‍යවරු ලංකාවේ රඳව ගන්න, ඔවුන්ට අවශ්‍ය වපසරිය දෙන්න, එතකොට අවශ්‍ය සහ ඔවුන්ට වැඩ කරන්න පුළුවන් පිටාවක් හදලා දෙන්න කියලා කියන්නේ වෛද්‍යවරුන්ගේ ගැටලුව විසඳනවට වඩා මොකද මේ වෛද්‍යවරු ටික මේක දාලා ගියොත් වැටෙන්නේ ඒ ගම්වල තියෙන රෝහල් ටික.
වැහිලා යන්නේ මේ ගම්වල තියෙන රෝහල් ටික. අවශ්‍ය ප්‍රමාණයට ඒ වෛද්‍යරු යොමු කිරීම, ස්ථානගත කිරීම, බඳවා ගැනීම කරන්නේ නැත්නම්, ඒ අවශ්‍ය අනුමත වෛද්‍යරුන් ප්‍රමාණය වැඩි කරන්නේ නැත්නම්, අප්‍රූව් කාඩ් එක වැඩි කරගන්නේ නැත්නම්, දැන් අවුරුදු 10ක් විතර ඒකට පරමාද වෙලා තියෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ පත් වෙලා ඉන්න මේ රජය විතරක් නෙමෙයි, අනිත් පත් වෙච්ච සියලුම රජයන්ගේ පැත්තේ. වෛද්‍යරුන්ගේ පැත්තේ නෙමෙයි. වෛද්‍යරු තමන්ගේ සේවාවට වඩා 4-5 ගුණයක් වැඩ කරනවා. එහෙම කරගෙන ඉන්නකොටත් තමයි වෛද්‍යරුන්ට තවදුරටත් මේ බදු වලින් වෙන්න පුළුවන්, ළමයෙක් ඉස්කෝලේ දාගන්න එක වෙන්න පුළුවන්, ප්‍රවාහනය ගැන වෙන්න පුළුවන්, මේ වගේනුත් තවදුරටත් දිගින් දිගටම පහර එල්ල කරමින් තාඩන පීඩන වලට වෛද්‍යරුන් හසු කරගෙන ඉන්නේ. මේ විදිහට එල්ලනවන තාඩන පීඩන වලට තවදුරටත් වෛද්‍යරු හිස රමාගෙන ඒ තාඩන පීඩන ඉවසගෙන ඉන්න ඔවුන් ලෑස්ති නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධාරණයෙන් යුතුව කියන්නේ මේ ඉවසපු ප්‍රමාණය හොඳටම ඇති. මොකද වෛද්‍යරුන් ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යරුන් ප්‍රමුඛ මේ සියලු දෙනා මේකෙන් හෙම්බත් වෙලා ඉන්නේ. ඔවුන්ට පොඩි හෝ සහනයක් තියෙන්න ඕනේ මේ රාජකාරී කරගෙන යන්න. මොකද ඔවුන් මේ රාජකාරී කරන්නේ මේ රටට මේ නිදහස් සෞඛ්‍ය සේවාවට තියෙන කැක්කුම නිසා. නැත්නම් ඔවුන්ටත් පුළුවන් මීට වඩා පහසුවෙන් රැකියාව කරන්න පුළුවන් තැනකට ගිහිල්ලා, රටකට ගිහිල්ලා තමන්ගේ රාජකාරී කරලා මීට වඩා 5-6 ගුණයකට වැඩි, සමහරවිට 10 ගුණයකට වැඩි වැටුපක් ලබාගෙන සුපෝකභෝගී ජීවිතයක් ගත කරන්න. එහෙම කරන්න පුළුවන්කම තියාගෙන තමයි අර වගේ උඩුවෙල වගේ ප්‍රාදේශීය රෝහලකට ගිහිල්ලා පැය 24ට වඩා සමහර වෙලාවට වැඩි වෙලාවක් එක වෛද්‍යවරයෙක් වැඩ කරලා මේ නිදහස් සෞඛ්‍ය ඉදිරියට පවත්වගෙන යන්න. එමත් නැත්නම් මේ රෝහල් ටික වැටෙන්නේ නැතුව අල්ලගෙන යන්න කටයුතු කරගෙන යන්නේ. නමුත් මේ කැපකිරීම කරන වෛද්‍යවරුන්ට ඊට අනිත් පැත්තට ඔවුන්ගේ කැපකිරීම අගයලා අබමල් රේණුවක දෙයක්වත් ලබා දීලා තියනවාද? තමන්ට හිමි වැටුපවත් අඩුම ගානේ 2018 දී අනුමත වෙලා තියෙන DAT දීමනාවත්, තමන් කරන ඔන් කෝල් එකට තමන්ගේ කරන කැඳවුම් සේවාවක හා සම්බන්ධ වෙන මේ DAT දීමනාවත් අඩුම ගානේ 2018 අවුරුදු 7කට කලින් අනුමත වෙච්ච ප්‍රමාණයවත් තාම හම්බෙන්නේ නැහැ. ඒකිනුත් නිකන් දල වශයෙන් 3-2ක විතර ප්‍රමාණයක් තමයි තාම හම්බෙන්නේ. ඉතින් අනිත් ඒවා ගැන කතා නොකරමු. මොකද මේ DAT දීමනාවේ යාවත් කාලින වෙච්ච 2025 අගයෙන් 5න් එකක්වත් 6න් එකක්වත් හම්බ වෙන්නේ නැහැ මේ වෙනකොට. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් තවදුරටත් වෛද්‍යරුන් සූදානම් නැහැ, විශේෂඥ වෛද්‍යරුන් හරි වෛද්‍යරුන් හරි සූදානම් නැහැ මේ විදිහට තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා, තමන්ගේ මුළු දවසේ තියෙන වෙලාවම කැප කරලා මේ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පෙනී ඉන්න. මොකද ඔවුන්ටත් තියෙන පුද්ගලික ජීවිතයක්, ඔවුන්ටත් තියෙනවා තමන්ගේ පවුලක්, ඔවුන්ටත් තියෙනවා තමන්ගේ පුද්ගලික අධ්‍යාපන කටයුතු, ඔවුන්ගේ පුද්ගලික වැඩ කටයුතු තියෙනවා. ඉතින් කවුරුණත් රැකියාවක් කරන්නේ තමන්ගේ අභිවෘද්ධියකුත් සලකන්න බලාගෙන. ඒ හා සමානව වෛද්‍යරුන් මේ වෙනකොටත් අවුරුදු ගණනාවක් තිස්සේ නිදහස් සෞඛ්‍ය සේවාව රැකගන්න, නිදහස් සෞඛ්‍ය සේවාව වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන යන මේ විදිහට කැපකිරීමක් කරගෙන ඉන්නවා. මේ වෙනකොටත් මේ මොහොත වෙනකොටත් අපේ වැටුපෙන්, අපේ අමතර සේවාව දීමනාවෙන් 3න් එකක ප්‍රමාණයක් මේ රජයේ ගොඩනැගීම වෙනුවෙන්, රටේ ගොඩනැගීම වෙනුවෙන් අපි පරිත්‍යාග කරලා ඉන්නේ. ඒ වගේම බදු විදිහට ඉතාමත්ම අපි සාමාන්‍ය වෘත්තීය වේදිකා විදිහට, වෛද්‍යවරු වෘත්තීය වේදිකුන් විදිහට අපිට මේ බදු ප්‍රතිපත්තිය ඇතුලේ ව්‍යාපාර කරන අනිත් පාර්ශ්ව වලට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිශතයකින් බදු අයවීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට අපි ඒක තා පැහැදිලි කරනවා නම් ව්‍යාපාරකයෙක්ගේ සුද්ධ ලාභයට තමයි මේ බදු අය කිරීම සිද්ධ වෙන්නේ. නමුත් වෛද්‍යවරුන් වෘත්තිකයෙක් විදිහට ගත්තාම තමන් ගන්න පඩිපතර සම්පූර්ණයෙන්ම ඒ බදු අය කිරීම සිද්ධ වෙනවා. ඒදී තමන් කරන ප්‍රවාහනය හරි එහෙම නැත්නම් ඒ වැය වෙන දේවල් සම්බන්ධව සැලකීමක් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ ගැටලු රාශියකට මුහුණ දෙමින් තමයි මේ කටයුතු සිදු කරගෙන යන්නේ. අපි දිගටම කියන්නේ තව දුරටත් මේ පීඩනය, මේ ගැටලු දරාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නැහැ වෛද්‍ය ප්‍රජාවට. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යරුන්ට. මොකද ඔවුන්ට ඊ타මත්ම සුඛිත මුදිත ජීවිතයක් දියුණු රටක ගත කරන්න පුළුවන්කම තියෙද්දි තමයි ලංකාවට පය ගහලා තමන්ගේ නිදහස් සෞඛ්‍යයෙන් මේ දුවන රට වෙනුවෙන් වැඩ කරන්න ඇවිල්ලා තියෙන වෛද්‍ය කොට්ටාසයක් මේ ඉන්නේ. ඔවුන්ට සහ මේ අපේ ජනතාවට වැඩ කරන්න පැමිණලා තියෙන විශේෂඥ වෛද්‍යවරුන්ට මේ සැලකීම කරන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ.
මොකද අපි දැක්ක පසුගිය දිනයක සෞඛ්‍ය අමාත්‍යවරයාත් ආරාධනා කරලා තිබ්බා පිට රටවල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ට ඇවිල්ලා ලංකාවේ වැඩ කරන්න කියලා. නමුත් ලංකාවේ වැඩ කරන්න එනකොට ලංකාවේ තියෙන සෞඛ්‍ය සේවාව නරා වලක් නම් කවුරුත් කැමති නැහැ හොඳ තැනක ඉඳලා ඇවිල්ලා ඒ වලට පනින්න. තමන්ගේ පවුල්වල තියෙන ගොඩනගාගෙන තියෙන දේවල් ඔක්කොම සුණු විසුණු කරලා දාලා වලකට පනින්න කැමති නැහැ ලංකාවට එilla. ඔවුන්ට වැඩ කරන්න පුළුවන් වපසරියක්, වැඩ කරන්න පුළුවන්, වැඩ කරන්න හිතෙන වැටුපක්, එහෙමත් නැත්නම් අදාළ මූලික පහසුකම්වත් අපි ඉල්ලන්නේ මේ රජසැප රජමාලිගා ඉල්ලන්නේ. පැය 24 තියෙන වතුර, බොන්න පුළුවන් වතුර ටික, ඉන්න පුළුවන් ඔන් කෝල් රූම් එකක්, ඉන්න පුළුවන් නිල නිවාසයක්. ඒ විදිහේ මූලික පහසුකම් ටික තමයි ඉල්ලන්නේ. එහෙමත් නැත්නම් වෛද්‍යරුන් විශේෂඥ වෛද්‍යරුන් හා සමානවම සමාන්තර ශ්‍රේණිවල වැඩ කරන අනිත් උදවියට ලැබෙන අනිත් නිලතලට ලැබෙන ප්‍රවාහන පහසුකම දැනට ඒ ලැබීමට සුදුසුයි කියලා අනුමත වෙලා තියෙන ඒ සුදුසුකම් සපුරලා තියෙන විශේෂඥ වෛද්‍යරුන්ට ලැබෙන්නේ නැහැ මේ ප්‍රවාහන පහසුකම. ඇයි ඒ විශේෂඥ වෛද්‍යරුන්ට සහ වෛද්‍යරුන්ට වෙන හැන්දකින් බෙදන්නේ? ඔවුන්ට ඇයි මේ ප්‍රවාහන පහසුකම ලබා දෙන්නේ නැත්තේ? ඔවුන් අඩු කළේ නිසාද? අපි ඉල්ලන්නේ ඒ සමානාත්මතාවය තියාගෙන යන්න. මොකද මේ රජය ආවෙත් මේ සමානාත්මතාවයට ගරු කරනවා, ඒ හා සම්බන්ධව ක්‍රියා කරනවා කියන පොරොන්දුව පිට. නමුත් අපිට පේන්නේ නැහැ මේ වෛද්‍යවරුන්ගේ මේ ගැටලු වලට නිසි පිළිතුර රජයේ පාර්ශවයෙන් හම්බෙනවා කියන එක. ඒ නිසා මොකද අපි තවදුරටත් වෘත්තීය සමිතියක් විදියට ලෑස්ති නැහැ මේ සම්බන්ධව තවදුරටත් නිහඬව ඉන්න. මේ සම්බන්ධව අපි සාකච්ඡා කරන්න ඉල්ලලා තියෙනවා සියලුම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිනවා. ජනාධිපතිතුමාව හම්බ වෙන්න අපි මාස 4ක තිස්සේ උත්සාහ කරනවා. නමුත් තවම අපිට නිශ්චිතව ඒ සම්බන්ධව හමුවක් සාකච්ඡාවක් ලබා දෙන්න ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් අපිට ඒකට සාකච්ඡාවක් ලබා දෙන්න තාම උන්ට පුළුවන්කමක් ලැබිලා නැහැ. මම දන්නේ ඇයි ඒකට හේතුව කියලා. මොකද රජයේ වැඩ කරන වෛද්‍යවරුන්ගෙන් 95%ක් නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන් 23000කට අධික සමාජිකත්වයක් ඉන්න මේ සංගමයට සාකච්ඡාවක් දෙන්න ජනාධිපතිතුමාට බැරි වෙලා තියෙන්නේ ඇයි කියන්නේ අපි හරියටම දන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැයට කලින් මේ ගැටලු සම්බන්ධව ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්න. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා අපි මේ යෝජනාව දීලා තියෙනවා, යෝජනාවලියක් දීලා තියෙනවා අයවැය සම්බන්ධව වෛද්‍යවරුන්ගේ ගැටලු කොහොමද විසඳන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන අයවැය තුලින් මේ වෛද්‍යවරුන්ගේ ගැටලු වලට, සෞඛ්‍යයේ ගැටලු වලට, රෝගීන්ගේ ගැටලු වලට උත්තර ලැබෙයි කියලා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නියමාකාරයෙන් වෙන් වේ කියන බලාපොරොත්තු අපිට තියෙනවා. උදාහරණයක් විදිහට සියලුම කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ මේ වැටුප් යාවත්කාලින කිරීම සිදු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කාර්ය සාධනයේ සහ වෙළඳපොළ වටිනාකම මත වෛද්‍යවරුන්ගේ වැටුප නිශ්චිත අලුත් ව්‍යුහයකට සෑදී යුතුයි කියන මතයෙන් යුතුව අපි ඒ සම්බන්ධව යෝජනාවලියක් ලබා දීලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ යෝජනා ක්‍රියාත්මක වෙයි කියලා. ඒත් එක්කම DAT දීමනාව යාවත්කාලීන වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒත් එක්කම අපි කියනවා 2299 චක්‍රලේඛයට අනුව සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ට මේ ප්‍රවාහන පහසුකම ලබා දෙයි කියලා. ඒත් එක්කම සියලුම කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අමතර සේවා දීමනාව, ඒ දීමනාව අපි කියනවා ස්ථාවර දීමනාවක් බවට පරිවර්තනය කරලා ඒ වැටුපට එකතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධ යෝජනාවලිය අපි ලබා දීලා තියෙනවා. ඒත් එක්කම තමයි විශේෂගත වෙලා විදේශ අධ්‍යාපනය ලැබලා රටේ විශේෂඥ වෛද්‍යවරු විදිහට වැඩ කරන්න ඒ අධ්‍යාපන ලබන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ඒ ලබා දෙන දීමනාව යාවත්කාලින සිදු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම වෛද්‍යවරුන් සහ වෘත්තිවිදින්ගේ බදු සම්බන්ධ ඔවුන් විශේෂ කාණ්ඩයක් විදිහට සලකලා මේ බදු ව්‍යුහය ලිහිල් කරලා ඔවුන්ට සාධාරණයක්, වෛද්‍යවරුන්ටත් අනිත් වෘත්තීය වේදීන්ටත් සාධාරණයක් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ ආයවැයෙන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා එක්ක මුදල් ඇමතිවරයා වශයෙන් සහ රටේ ජනාධිපතිවරයා වශයෙන් වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ මේ පිරිස ගැන සලකලා ඔවුන් මේ අදින බර ගැන දැකලා අපි හිතනවා මේ සාධාරණය වෛද්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් එතුමන් සහ රජය ඉටු කරාවි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ වෛද්‍යවරුන්ට සහ ඒ රෝහල් වල වැඩ කරන්න පුළුවන් වෘත්තීය භාවයකින් යුතුව වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදලා දෙයි කියන බලාපොරොත්තු අපි තියෙනවා. අපි ඒත් එක්කම අපි දන්නවා මේ සෞඛ්‍ය සේවාව විදියට ගත්තාම රෝගීන්ටත් මේ වෙනකොට දැඩි බලපෑමක් තියෙනවා. මොකද හරියට ඇඳක් නැහැ, ක්ලිනික් එකට ආවම ඉන්න පුටුවක් නැහැ,
සමහරට ඖෂධ ටිකනේ ඖෂධ සැපයීම අඛණ්ඩ නැහැ. ඉතින් මේ වගේ ගැටලු ගොඩක් තියෙනවා. ඒ ගැටලු විසඳන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක සෞඛ්‍ය සේවාව සැපයීමේදී රෝගී සත්කාර සේවාවට අවශ්‍ය කරන පහසුකම් ටික යාවත් කාලීන කරන්න රෝහල් ඇතුලේ ක්ලිනික් ඇතුලේ එහෙමත් නැත්නම් පර්යන්තයේ ගත්තාම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ හැමතැනම මේ පහසුකම් ටික වැඩි දියුණු කරන්න රෝගී ජනතාවට ඒ වගේම වෛද්‍යවරුන්ට මේ දෙගොල්ලන්ටම පහසු වෙන විදිහට මේ සෞඛ්‍ය සේවාව තවදුරටත් ඔප්නංවන්න පුළුවන් විදිහට මේ පහසුකම් වැඩි දියුණු කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම වෛද්‍යවරුන්ගේ සහ මේ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි දන්නවා ඉතාමත් අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් පහුගිය දවස්වල සිදු වුණා වෛද්‍යවරුන්ට, වෛද්‍යවරියන්ට සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ වැඩ කරන කාන්තාවන්ට දැඩි ගැටලු ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. සමහරක් ඒවා තාම තිරයෙන් ඉස්සරහට ඇවිල්ලා නැහැ. මේ සම්බන්ධව අපි වාර ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා එක්ක සහ අනිකුත් බලධාරීන් එක්ක සාකච්ඡා කරලා තිනවා. අපිට පේන්නේ නැහැ නිසි ක්‍රියාමාර්ගයක් ඒවට සිද්ධ වෙනවා කියලා රජයේ පාර්ශවයෙන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ආම තරමින් මේ එක රැයකින් ඉවර කරන්න පුළුවන් ක්‍රියාදාමයක් නෙමෙයි මේක. මේ සම්බන්ධව සාධනීය ඉදිරි පියවරක් මේ අයවැය තුලින් අරගෙන අයවැය තුලින් ලබා දීලා මේ වැඩ කරන මේ වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, අනිකුත් සෞඛ්‍ය සේවකයින්ට දිරිමත් වෙන පරිදි ඔවුන්ගේ කටයුත්ත රජයේ වගකීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම හරියාකාරව ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව අපේ දැඩි අවධානයෙන් යුතුව අපි බලාපොරොත්තු වෙනවා, බලාපොරොත්තු වෙන සිටිනවා සහ බලාගෙන සිටිනවා. ඒ නිසා මේ අපි ඉල්ලා තියෙන ඉල්ලීම් සහ මේ තියෙන යෝජනා වලින් සම්බන්ධව සාධනීය ප්‍රතිචාරයක් අයවැයෙන් බලාපොරොත්තු වෙන බව අවධාරණය කරමින් මා මෙතනදී නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.